හායි සිට්ටක් මොකෝයින් සාදරෙන් ආදරෙන් පිළිගන්න ඕන අදත් මේ පැත්තට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහම අද අපි කතා කරන්න මොනවද මේ Facebook එකෙන් අපේ pages වලට එහෙම නැත්නම් profile වලට monetize කරන්න අලුතෙන්ම දුන්න criterias 6 කියලා. ඉතින් මේ දේවල් 6 ඔයා complete කරොත් ඔයාට පුළුවන් Facebook එකේ monetize apply කරන්න. හරියට ඔයා උච්චව 4000ත් එක්ක subscriber 1000 complete කළා හරි එහෙම නැත්නම් short views මිලියන 10ත් එක්ක subscribe 1000 complete කරාට පස්සේ හරි ඔයාලට ලැබෙනවා YouTube එකෙන් apply button එක monetize apply කරන්න කියලා. අන්න ඒ වගේ Facebook එකනොත් දීලා තියෙනවා criteria 6ක්. ඒ 6 complete කළොත් ඔයාලට පුළුවන් monetize apply කරන්න. ඉතින් මේ කලින් තිබුණේ නැහැ. ඉතින් monetize ලංකාවට ලැබුණා දැන් මාස ගානකට කලින්. එතකොට ඒගොල්ලෝ අපිට Nokia බලපු සුදුසුකම් ටිකක් බලලා තමයි monetize එක pages වලට දුන්නේ. එතකොට අපි දන්නේ මේගොල්ලෝ page එකේ මොනව බලලාද monetize දෙන්නේ එහෙම කියලා මෙලෝදියක් දන්නේ. ඉතින් දැන් ඔන්න අර YouTube එකේ විදිහටම criteria 6ක් දීලා තියෙන Facebook එකනොත් ඒ criteria 6 ඔයා complete කළොත් ඔයාට පුළුවන් monetize apply කරන්න. ඉතින් ගොඩක් page වලට මේ update එක ලැබිලා තියෙනවා දැන් මේ වෙනකොට සමහරක් ඒවාට ලැබිලා නැහැ. ඉතින් ඔයාගේ Facebook page එකට ගිහින් බලන්න ලැබිලාද කියලා. ලැබිලා නැත්නම් දුක් වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාට ඉස්සරහට ඒක ලැබෙයි ළඟදීම. ඉතින් මේක දැන් හැමෝටම ගොඩක්ම අයට ලැබිලා තියෙනවා. ඉතින් මමත් දැන් සතියකට විතර කලින් මගේ page එකේ professional dashboard එකට ගිහින් බලද්දි මේ criteria 6 පෙන්නනවා. ඉතින් අපි ගිහින් බලමු මගේ page එකට දැන් මොනවද මේ criteria 6 කියලා. හරි ඉතින් ඔන්න මගේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට ගියා මගේ page එකේ. ඉතින් ඔයගොල්ලෝ තාම follow කරලා නැත්නම් අපේ channel එකත් follow කරන්න Facebook පැත්තට ගිහින්. ඉතින් ඔන්න මම ඒකට ගියාට පස්සේ ඕගොල්ලෝ මෙතන වෙනවා content monetize කියලා මෙන්න මෙතන යට. ඉතින් මම ඒකත් click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හයක් ඔයගලන්ට වෙනවා. ඉතින් මේ විදියට පෙන්නන්න ඔයාට අලුත්ම අප්ඩේට් එක ලැබිලා නම් විතරයි. තාමත් ලැබිලා නැත්නම් මේ විදියට පෙන්නන්න කන්නේ. ඉතින් අපි මේක click කරන් බලමු. ඉතින් ඒ click කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන content monetize criteria කියලා මෙන්න මෙතන 6ක් වෙන්නවා. ඒගොල්ලෝ සුදුසුකම් 6ක් දීලා තියෙනවා. මේ 6 complete කළොත් ඔයාලට monetize ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එකින් එක මොනවද මේ criteria 6 කියලා. ඉතින් පළවෙනියට තියෙන්න ඕනේ කියන්නේ ඔයාගේ page එක. ඔයාගේ page එක හදලා තියද්දි ඔයාලා දන්න page එකකට profile එකක් හරි හදද්දි ඔයගොල්ලන්ගේ birthday එක දෙන්න ඕනේ. ඉතින් 18ට වැඩි වෙන්න බෑ. ඉතින් 18ට වැඩි නම් මෙන්න මෙතන ඔයාගේ tick එක වැල්ලා තියෙයි. ඊට පස්සේ බලනවා ඔයගොල්ලන්ගේ Facebook page එක හරි profile එක හරි තියෙන්නේ monetize apply කරන්න පුළුවන් country එකද කියන්නේ Facebook monetize නිල වශයෙන් ලැබුණු country එකද තියෙන්නේ කියලා. ඉතින් ලංකාවට දැන් මාස ගානකට කලින් ලැබුණානේ. අන්න ඒක නිසා ඔයගොල්ලන්ගෙත් මෙන්න මෙතන tick එක වැහලා ඇති අනිවාර්යෙන්ම මේ update එක ඔයගොල්ලන්ට ආවනම්. ඉතින් ඊට පස්සේ තුන්වෙනියට බලන්න ඔයාගේ page එක අඩුම දවස් 30ක් ගත් පරණ page එකක් කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අර content monetize මුලින්ම ලංකාවට ලැබුණු දවස්වල ඒ කියන්නේ දැන් මාස ගණනකට කලින් අලුතෙන්ම හදලා සතියක් විතර ගියාට පස්සෙත් monetize ලැබිලා තිබුණා. අන්නේ හේතුව නිසා තමයි මාසයක් ගා පරණ වෙන්න ඕනේ කියලා මෙන්න මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මගේ page එක දැන් මාසයක් නෙවෙයි දැන් අවුරුදු ගාණක් පරණ. ඒකින්ද ඒකට tick එක වැහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ page එකත් දවස් 30ක් පරණ නැත්තම් මෙතන tick එක වැහලා තියෙන එකක් නැහැ. ඉතින් හතරවෙනියට ඒගොල්ලෝ බලන්නේ අඩුම දවස් 90ක් ඇතුළත. ඒ කියන්නේ මාසයක් ඇතුළත අඩුම reels 3ක් ගත් ඔයාගේ page එකේ ඔයා upload කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම upload කරලා තියෙනවා ඔයාගේ මෙන්න මෙතන tick එක වැහලා තියෙයි. ඉතින් ඔයත් page එකේ මේ වෙනකොට videos දාලා දවසකට අඩුම videos එකක් දෙකක් ගත් දාන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ මේ උඩම criteria 4 නම් නිකම්ම complete වෙලා තියෙනවා ඇති. ඉතින් මෙන්න මේ යට දෙක තමයි පොඩ්ඩක් complete කරගන්න අමාරු දෙයකට තියෙන. අමාරුත් නෑ. ඉතින් මගේ නම් දැන් මේ වෙනකොට followers ලා ඉන්නවා 6186ක්. ඉතින් මේ video එක කරද්දි මෙච්චර ගාණක් ඉන්නවා. ඉතින් තව 3000 ගාණක් තමයි මදි. ඒ ගාණ ආවට පස්සේ මට monetize apply කරන්න පුළුවන් වෙයි. ඉතින් නිවත් තාම අපේ page එක follow කරලා නැත්නම් අනිවාර්යෙන් Facebook එකේ පැත්තට ගිහින් follow පාරක් දාලා support එකක් දෙන්න. ඉතින් මම පළවෙනි comment එකේ හරි මේ වීඩියෝ එකේ description එකේ හරි link එක දාලා තියන්නම්. ගිහින් අනිවාර්යෙන් follow පාරක් දාන්න. හරි ඉතින් ඔන්න ඒක මගේ complete වෙලා නැහැ. ඒක තාම එහෙමම තියෙනවා. ඉතින් ඊනකට එක තමයි views 1,50,000ක් තියෙනෝනේ අවසන් දවස් 28 ඇතුළත. ඒ කියන්නේ දවස් 28ක් ඇතුළත views 1,50,000ක් ඔයාගේ page එකට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඉතින් හරියට අර මේ YouTube එකේ 10 million views වගේ තමයි short වලට දවස් ඒක නම් දවස් 90ක් ඇතුළත දවස් 90ක් ඇතුළත 10 million views මේගොල්ලෝ බලන්න. ඉතින් Facebook එකේ හැුනේ දවස් 28ක් ඇතුළත 1,50,000 views තමයි බලන්නේ. ඉතින් හරියට ඔයා videos දැම්මොත් නම් 1,50,000 කියන්නේ එහෙම අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මගේ නම් videos දෙකකින් වගේ තමයි මේ 1,50,000 complete උනේ. ඉතින් මගේ තමයි මේ followers ලා තමයි මාදි. ඉතින් follow කරගෙන යන්න අනිවාර්යෙන්. ඉතින් හරි ඔයා මේ criteria ඔයාගේ page එක ලැබිලා නැත්නම් ඔයා ගිහින් බලන්න දැන් ඔයාගේ page එක හරි profile එකේ හරි professional dashboard එකට ගිහින් මේ content monetize කියන click කරලා බලන්න ඕගලන්ට මේ වගේ ලැබිලාද කියලා. මෙහෙම ලැබිලා නම් අනිවාර්යෙන් මේ 6 complete කළොත් ඔයාට පුළුවන් monetize apply කරන්න. මේ ලැබිලා නැති අය බොරුවට දුක් වෙන්න එපා. අනිවාර්යෙන් තව මාසයක් විතර යද්දි මේ අප්ඩේට් එක ඕගොල්ලන්ගේ page එක ලැබෙයි නිකම්. ඉතින් දවස් ගාන ගිහින් බලන්න ලැබිලා නැති අය අනිවාර්යෙන්ම
එයි එක. ඉතින් ලැබිලා නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ ලැබිලා නැහැ කියලා page එක අතහැරලා දාන එක නෙවෙයි. වීඩියෝස් දිගටම දාන්න. වීඩියෝස් දැම්මම කොහොමද මේ අප්ඩේට් එක ඔයාලා ලැබුණා කියන්නේ ලැබෙන කොටත් සමහරට ඔයාගේ 1,50,000 views කම්ප්ලීට් වෙලා followers ලා 10,000 කම්ප්ලීට් වෙලා ඊටු criteria හතර කොහොමද නිකම්ම කම්ප්ලීට් වෙනවනේ. ඉතින් මේ හතරත් කම්ප්ලීට් වෙලා තියෙයි. එතකොට ඉතින් ඔයාලා අප්ඩේට් එක ආපු ගමන් මොනටයිස් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා page එක අතාරින්න එපා අප්ඩේට් එක ලැබිලා නැහැ කියලා. page එක කොහොමරි කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික කතා කරන්න තමයි අද වීඩියෝ එක ගෙනාවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් වුණා නම් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාට කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් ඉන්නම්. ඕගොල්ලෝ හැමෝටම good bye.